අවකාශයේ දෙස් විදෙත් පුවත් විමසුම ඩුබයි ලංකාව ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයක් සමගින් මම ඉරේෂා සෙව්වන්ති. ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. 2025 වෛශාඛ්‍ය මංගල්‍ය මැයි 18 වනදා ඩුබායිහිදී ඩුබායි shopping mall හි ප්‍රධාන වාහන නැවැත්වීමේ ප්‍රදේශ වසා දැමීමට පියවර. Amazon Prime Day එමිරාත් රාජ්‍යයට ජූලි මාසයේදී නැවතත් ස්මාර්ට් නගර අතරින් ලෝකයේ 4 වන ස්ථානය ඩුබායි නගරයට. Tourism as a fast-growing travel and tour services company based in Dubai. Beyond imagination. 2025 වෛශාඛ්‍ය මංගලය නමින් මෙවර වෙසක් පොහෝ දිනට සමගාමීව ආමි සහ ප්‍රතිපත්ති පූජාමය වැඩසටහනක් ඩුබායිහිදී පැවැත්වීමට නියමිතයි. මැයි 18 වන ඉරිදා උදෑසන 9 සිට රාත්‍රී 7 දක්වා ඩුබායි ලී මෙරිඩියන් හෝටල් පරිශ්‍රයේදී මෙම වැඩසටහන මහා සංඝරත්නය වැඩපවා පැවැත්වීමට සූදානම්. සර්වඥ ධාතු වන්දනාව, අෂ්ටාංග උපෝසථ සීලය සමාදන් වීම වැනි ආගමික අංග මෙම වැඩසටහනට ඇතුළත් වනවා. ඩුබායි බෞද්ධ විහාරය විසින් මෙම පින්කම සංවිධානය කරන අතර පින් කැමති සදහැවතුන්ට මේ සඳහා දායකත්වය ලබා දිය හැකියි. ඒ සඳහා සංවිධායක මණ්ඩලය විමසීමෙන් තොරතුරු ලබා ගත හැකි අතර ඩුබායි වෙසෙන බෞද්ධ ජනතාවට මේ සඳහා බැදසිතින් ආරාධනා කර සිටිනවා. ඩුබායි shopping mall හි ප්‍රධාන වාහන නැවැත්වීමේ ප්‍රදේශ වසා දමන බව වාර්තා වුණා. ඩුබායි shopping mall හි අඛණ්ඩ ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රධාන වාහන නැවැත්වීමේ ප්‍රදේශ తాවකාලිකව වසා දමන අතර නව මාර්ග සහ හැරවුම් උපදෙස් අනුගමනය කරන ලෙස පාරිභෝගිකයන්ට උපදෙස් දී තිබෙනවා. වෙළඳ සංකීර්ණයේ කළමනාකාරීත්වය එහි සමාජ මාධ්‍ය නාලිකාවල මෙම වසා දැමීම් තහවුරු කළ අතර එහි වැඩි දියුණු කිරීමේ කටයුතු අවසන් වන තෙක් වසා දැමීම පවතිනු ඇතැයි අපේක්ෂා කරනවා. Lower Financial Exit Ramp, Grand Drive Wallet Services, Upper Financial Exit Ramp දැන් තහනම් කර ඇති බැවින් ක්‍රියාත්මක වන නව මාර්ග සැලකිල්ලට ගන්නා ලෙස පාරිභෝගිකයන්ට උපදෙස් දී තිබෙනවා. පාරිභෝගිකයන්ගේ අත්දැකීම් වැඩි දියුණු කිරීම සහ රථවාහන ප්‍රවාහය විධිමත් කිරීම අරමුණු කර ගනිමින් ගෝලීය වශයෙන් වැඩිපුරම පිරිසක් පැමිණෙන සාපු සංකීර්ණයක් ලෙස ඩුබායි මෝල් නිතර අධික වාහන තදබදයකට මුහුණ දෙනවා. විශේෂයෙන් සතියන්තවල සහ රජයේ නිවාඩු දිනවල එම තත්ත්වය විශේෂයෙන් දැකිය හැකියි. වැඩිවන ඉල්ලුමට සරලන පරිදි ප්‍රවේශතාව වැඩි දියුණු කිරීමට සහ එහි වාහන නැවැත්වීමේ ධාරිතාව පුළුල් කිරීමට මෙම වසා දැමීමේ අරමුණයි. Amazon Prime Day එමිරාත් රාජ්‍යයට ජූලි මාසයේදී සුවිශේෂී දීපනස් සමග නැවතත් පැමිණීමට නියමිතයි. Amazon විසින් මෙම ජූලි මාසයේදී එමිරාත් රාජ්‍යයට ඔවුන්ගේ Prime Day නැවත පැමිණෙන බව නිවේදනය කළා. රටපුරා සිටින ප්‍රයිම් සමාජිකයින්ට මෙම වාර්ෂික සාපු සවාරි උත්සවයේදී සමාගම ගිම්හානේ හොඳම ගනුදෙනු කිහිපයක් ලබා දීමට නියමිතයි. දින දෙකක අලවිය හරහා විවිධ නිෂ්පාදන භාණ්ඩ හරහා සුවිශේෂී වට්ටම් ලබා දෙන අතර එමගින් පාරිභෝගිකයින්ට ඉලෙක්ට්‍රොනික උපකරණ, විලාසිතා, ගෘහ භාණ්ඩ සහ තවත් බොහෝ දේ ඉදිරි කරගත හැකි. Amazon Prime Day යනු වසරේ විශාලතම වෙළඳ සිදුවීම් වලින් එකක් වන අතර එය ප්‍රයිම් සමාජිකයින්ට පමණක් විශේෂ දීමනා පිරිනමනු ඇති. වාර්ෂික උත්සවය සාමාන්‍යයෙන් පැය 48ක් පුරා පැවැත්වෙන අතර එමිරාත් රාජ්‍ය ඇතුළු ලොව පුරා රටවල් කිහිපයක් පුරා වෙහිදේ. මෙම වසරේ සමාගම දහස් ගණනක් භාණ්ඩ සඳහා අසමසම දීමනා ලබා දීමට නියමිතයි. Amazon Prime Day මුලින් දියත් කරන ලද්දේ 2015 දී සමාගමේ 20 වන සංවත්සරයේ සැමරීමක් වශයෙන්. එමිරාත් රාජ්‍යයේ සාපු හිමියන් සඳහා Prime Day අඩු මිලට පුළුල් පරාසයක භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාවක් ලබා දෙනවා. ස්මාර්ට් නගර අතරින් ලෝකයේ 4 වන ස්ථානයේ ඩුබායි නගරයට හිමිව තිබෙනවා. 2025 IMD ස්මාර්ට් සිටි දර්ශකයේ ඩුබායි නගරය 4 වන ස්ථානයට පත්ව ඇති අතර ඩිජිටල් නවෝත්පාදනය, ස්මාර්ට් යටිතල පහසුකම් සහ නාගරික විශිෂ්ටත්වය සඳහා එහි කැපවීම පෙන්නුම් කළා. 2025 IMD ස්මාර්ට් සිටි දර්ශකයේ ගෝලීය වශයෙන් 4 වන ස්ථානයට පත්වීමට ඩුබායි නගරයට හැකි වුණා. මෙම ජයග්‍රහණය ගල්ෆ් සහයෝගිතා කවුන්සලයේ කලාපයේ පමණක් නොව සමස්ත අරාබි ලෝකය සහ ආසියාව පුරා ප්‍රමුඛයන් ලෙස ඩුබායි තත්වය සනිටුහන් කරනු ඇති. නවතම ශ්‍රේණිගත කිරීම මගින් ස්මාර්ට් යටිතල පහසුකම්, ඩිජිටල් පරිවර්තනය සහ නාගරික නවෝත්පාදනයන් සඳහා ඩුබායි උපායමාර්ගික ආයෝජන පිළිබිඹුවන අතර නගරය සෝල්, ටෝකියෝ සහ පැරිස් වැනි නගරවලට වඩා ඉදිරියෙන් සිටිනවා. ජීවිතයට තාක්ෂණීය බලපෑම සහ ප්‍රධාන අංශවල ඩිජිටල් විසඳුම් අනුව නගර ශ්‍රේණිගත කරන දර්ශකයක් ලෙස IMD ස්මාර්ට් සිටි දර්ශකය හැඳින්වෙනවා. අදට නියමිත ප්‍රවෘත්ති ප්‍රකාශය මිනිමාවට පත්වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.